මේ මිස්ටර් බීස්ට් ලෝගෝවක් හදන එක. මෙන්න මේ දින්න එක්කෙනෙක් කැමරා කරනවා අනිත් එක්කෙනා ඉන්නවා. අදිසේ එන අපි මිස්ටර් බීස්ට් ලෝගෝ හදමු. 2 3 ලෝගෝ හදන්න ගෙනාව බඩු ටික. ගම්මලා අපේ කැන්සල් අපුවා ඒ වගේ උපාල ගොඩේ උත්තරන්නේ කාඩ් ගොඩේ උත්තරන්නේ. එන අපි ඉස්සෙල්ලා මේකෙන් අලවමු. මේ දැන් ඉතින් අපි මේක අලව ගන්න යන්නේ. අලවෙන අලා ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ මං කියන එක මේ හුලං වැඩි මේ සැරේ. සලුංගල් යවන්නත් හොඳයි. ඔයාලත් ඉතින් මිස්ටර් බීස්ට් මොකක් හරි එකක් හදනවා නැත්තම් මිනි කැප්ෂන්ට මොකක් හරි එකක් හදනවා නම් ලෝගෝ එකක් හදනවා නම් දැම්මම කමෙන්ට් එකක් දාන්න. අර ඉතින් ගම්නම් ගාගත්ත දැන් තියෙන මේ අලවන්න. අලවන්න. හරි එහෙනම් අපි දැන් මෙන්න මේකේ මිස්ටර් බීස්ට්ගේ රූපේ අර YouTube channel එකේ රූපේ අලවනකම් ඇඳලා එහෙම අලවලා ඔයාලට ගන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ ඉතින් අපි මේක අලව ගත්තා. මේ වටේ දැන් වැඩි මේ ඒව ටිකත් එනවා කපා ගන්න හදන්නේ. කපලා ගමු. හරි ඉතින් කපලා ඉවරයි. පේනවද ඔයාලට මේ? දැන් ඉතින් ආයෙත් ගැම්මට දැන් ආයෙත් කියන්නේ මෙන්න මේගොල්ලේ මිස්ටර් බීස්ට්ගේ රූපය ඇඳලා. එහෙනම් අපි ඇඳගෙන මේක අපි එහෙනම් මිස්ටර් බීස්ට්ගේ දැන් රූපය ඇඳගෙන ගමු. හරිද? මිස්ටර් බීස්ට්ගේ රූපෙත් අලව ගත්තා. දැන් තියෙනවා ඉතින් අකුරු ටිකක් ගන්න. මිස්ටර් බීස්ට්ගේ අර මිලියන 450 එන්නේ එකක් තියෙනවා. එහෙනම් ඒකත් අලවමු. යා ඉතින් මේ සිල්වර් ප්ලේ බටන් එක හදුවා. ඒක හදුවට වැඩක් වුණා. ඒක කැඩුනා. කැඩි දැන් ලියා ගන්න බැරුණා. ඒක දාන්න. මෙලින් ඒක උනාට මෙතනින් පොඩි කැලක් ගන්න බැරුණා. මට ඒක හොඳට දිනනවා. හරි ඉතින් අර නමින් ලියලා මිස්ටර් බීස්ට් ප්ලේ බටන් එක උතැදුවා. ඊළඟට එන සබ්ස්ක්‍රයිබර්ස්ලා 4 දිනක් අරගෙන චැලෙන්ජ් වීඩියෝ එක ඒක බලන්න අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලවත් කියනවා ඊළඟ වීඩියෝ එකේ